ආයිබෝවන්. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ හයර් එඩියුකේෂන් වලට රට යන්න බලාපොරොත්තු වෙ සිටින ඔයාලට වැදගත් තොරතුරු ගොඩක් අරන් එන්න. ඒකට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා එමරල්ඩ් අයිල් ආයතනයේ ස්ටුඩන්ට් කවුන්සලර් මිස්ටර් කල්ප. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක රැඳී සිටින්න කියලා. ඉතින් මම මුලින්ම මිස්ටර් කල්පගෙන් අහන්නම් මොකද්ද මේ එමරල්ඩ් අයිල් ආයතනය කියලා කියන්නේ? තැක හෙසඳි මට අද ඉන්වයිට් කරාට ඉතින් එමරල්ඩයිල් ආයතනය ගැනකිවොත් එමරල්ඩයිල් ආයතනය කියන්නේ ලංකාවේ අවුරුදු තිහක් පුරාවට රෙක්ටෝට්මට ඉන්ඩස්ට්‍රික තින විශ්වාසවන්තම කම්පැනිය එක ඉතින් මේ එමරල්ඩයිල් කම්පැනිය එක ඊළඟ ස්ටෙප් එක විදිර තමයි අප අලුතෙන් එමරල් අයිල් එඩියුකේෂන් කියලා ස්ටඩිය බ්‍රෝඩ් ඩිවිෂන් එක කෝපන් කලා තියෙන්නේ හොඳයි මිස්ටර් කල්ප. මට මිළඟට දැනගන්න පුළුවන්ද ඔයාලගෙන් ස්ටුඩන්ට්ස්ලට මොන වගේ සර්විස් එකක්ද හම්බ වෙන්නේ කියලා? ඔව් තැක හෙසදී හොඳ ප්‍රශ්නයක් එක ඉතින් අපි එමරල්ලයිල් එඩුකේෂන එක දෙන සර්විස්සක් ගැන කතා කරොත් අපි එලිජිබිලි චෙක් එක ඉඳ ගැන ළමයිගේ ප්‍රොෆයිල් එකේ බලන එක ඉඳං එයා ඩිපාච වෙනකං එකන්නේ රට යනකං අපි එන්ටෙන් සර්විස් එකක් සම්පූර්ණම දෙනවා එකන්නේ ඔගලන්ගේ ඩොකමෙන්ටේෂන් චෙක් ෆයිනන්ශල් ඇඩවයිසිං ඊට අමතරව යනිවර්සිටි සිලෙක්ෂන්ස් ප්‍රෝග්‍රම් සිලෙක්ෂන්ස් ඒ හැම සර්විස් එකක්ම අපි ඒට ඉස්දෙඩ් අපේ ආයතනය විසින් සම්පූර්ණයම කරනවා ඔව්. ඇත්තටම ඉගෙන ගන්න රට යන බලන් ඉන්න ඔයාලට මේක හොඳ chance එකක්. ඉතින් මිස්ටර් කල්ප මට දැනගන්න පුළුවන්ද ඔයාලගේ මේ සර්විස් එකේ රටවල් මොනවද කියලා? ඕකේ අපේ කන්ට්‍රීස් ගැන කතා කරොත් අපි මේන්ලි කරනවා අයර්ලන්ඩ් UK ඊට අමතරව කැනඩා ඔස්ට්‍රේලියා ශනගන් පැත්තර යන්න බලන් ඉන්න ස්ටඩන්ට් කෙනෙක් නවාට අපිට දෙන්න පුළ ඔප්ෂන්ස් ෆ්‍රන්ස් ඊට අමතර ජර්මනි මෝල්ට එහෙම නැත්තං බජට් එක අඩුවම යන්න බලන්න අපිට පුළුවන් ඩුබයි සිංගප්පු චයින ඒ වගේ අපිට ඔප්ෂන්ස් කැටගරයිස් කරලා ඕගලන්ට අවශ්‍ය බජට් එකට සහ කොලිෆිකේෂන්ස් වලට අපිට ඕගලන්ට අවශ්‍ය ස්පෙසිෆික් කන්ට්‍රීස් ඔෆ කරන්න පුළුවන් ඉතින් මිස්ටර් කල්ප අපේ මේ වීඩියෝ බලන් ඉන්න ස්ටුඩන්ට්ස්ලට ඔයාලා හරහා මොන වගේ ප්‍රෝග්‍රෑම්ද ඇප්ලයි කරන්න පුළුවන්? ඔව් හෙසදී ප්‍රෝග්‍රම්ස් ගැන කතා කරනවා නම් ප්‍රෝග්‍රම්ස් පැත්තෙන් ෆවුන්ඩේෂන් ඉඳං PhD වෙනකං අපි ප්‍රෝග්‍රම් සොෆර් කරනවා හැබැයි ඒක අර කලිකතා කරනයි කන්ට්‍රික අනුව ඇතරම් වෙනස් වෙන මොකද සමහර කලාවට සමහර කන්ට්‍රීස් වල බැජනසන් මාස්ටර්ස් විතරක් තියෙනකොට සමහර කන්ට්‍රීස් වල අර මං කිව්වාගේ ෆවුන්ඩේෂන් ටු PhD තියෙන්න පුළුවන් ඉතින් ඕගලන්ට ඒක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලෝ සිලෙක්ට් කරගන්න කන්ට්‍රි එක මත තමයි ඒක අපි හැමතිස්සම කියන්නේ අපිට මුලින්ම අහන්න කියන්නේ කතා කරලා මොන වගේ ප්‍රෝග්‍රම්ස් තියෙන්නේ මොන වගේ කන්ට්‍රීස් ඔෆර් කරන්න කියලා දැනගෙන ඒ කන්ට්‍රි එකට අනුව අපිට පුළුවන් ඒ ස්පෙසිෆික් ප්‍රෝග්‍රෑම් එක තියෙනවද බලලා ඕගොල්ලන්ගේ එලිජිබිලිටි චෙක් එක කරලා දෙන්න. ඉතින් මිස්ටර් කල්ප අපිට දැන් පැහැදිලි කරා නේද මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් ඔයාලගෙන් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මට තවත් දෙයක් දැනගන්න තියෙනවා. මට දැනගන්න පුළුවන්ද මේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරන්න වයස් සීමාවක් තියෙනවද කියලා? මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ ගැන. ඔව් ඒජ් එක ගැන කතා කරොත් ඒජ් එක කියන්නේ ඇත්තටම හැම රටකටම වගේ මේන් ෆැක්ට් එකක්. ඒ කියන්නේ අපි මයිග්‍රේට් වෙන කලින් ඇත්තට බලනවා ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඒජ් එක කොහොමද කියලා. දැන් සමහර රටවල තියෙනවා හෙසදී ඒජ් එකට ඒගොල්ලෝ එක්සැක්ට්ලි ලිමිට් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්පෙસિෆික්ලි කියන්නේ මේ වයස වෙනකන් ඕගොල්ලන්ට එන්න පුළුවන් මේ වයස වෙනකන් බෑ කියලා. බට් සමහර රටවලදී ඒගොල්ලෝ ස්ට්‍රික්ට්ලි ඒජ් ලිමිට් එකක් දෙනවා. ඕගොල්ලන්ට මේ ඒජ් එකෙන් පස්සේ මේ ස්පෙસિෆික් ප්‍රෝග්‍රෑම් එකට යන්න බෑ කියලා. ඉතින් ඒජ් එකත් එක්ක තව ඩිපෙන්ඩ් වෙන දෙයක් තමයි ගැප් එක. ඉතින් එඩියුකේෂනල් ගැප් එක ලොකුවට බලන කන්ට්‍රීස් උත් තියෙනවා. සමහර කන්ට්‍රීස් තියෙනවා එඩියුකේෂනල් ගැප් එක ගැන එච්චර ලොකුවටම කන්සිඩර් කරන්නේ නැති. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඔයගලන්ට ඔයගලන් ප්‍රොෆයිල් එක එවලා හරියටම දැනගන්න පුළුවන් ස්පෙસિෆික්ලි ඔයගලන්ගේ ඒජ් එකට මැච් වෙන ප්‍රෝග්‍රෑම් එක සහ කන්ට්‍රි එක මොකක්ද කියලා. ඉතින් මිස්ටර් කල්ප මට කලින් වෙලාවේ කිව්වා ඔයාලගේ සර්විස් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් කියලා. මට ඉතින් දැනගන්න පුළුවන් පොඩි විස්තරයක් ඒක ගැන කොහොමද කියලා. ඔව් ඒක ගැන කතා කරනකොට අපි කරන කන්ට්‍රීස් වලින් අපි බොහොමයක් කන්ට්‍රීස් අපි ෆ්‍රී ඔෆ් චාර්ජ් තමයි කරන්නේ. ඉතින් අපි ස්ටුඩන්ට්ස්ලාට අපි ඒක ඇඩිෂනල් සර්විස් එකක් විදිහට තමයි ඒක දීලා තියෙන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ් සර්විස් එක. ඉතින් ඕගලන්ට හරියටම දැනගන්න පුළුවන්. කියන්නේ ඕගොල්ලෝ ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න කලින් මේ ස්පෙસિෆික් කන්ට්‍රීස් වල චාර්ජස් යන්නේ කොහොමද කියලා අපිත් එක්ක කන්සල්ටේෂන් එකක් අරගෙන අනිවාර්යෙන් දැනගන්න පුළුවන් කොහොමද මේ ප්‍රොසීඩිය එක යන්නේ කියලා. මට අවසාන වශයෙන් දැනගන්න පුළුවන්ද ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න කැමති ස්ටුඩන්ට්ස්ලාට කොහොමද ඔයගලන්ට එක්ක රෙජිස්ටර් වෙන්නේ කියලා? කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා?
ඔව් හෙසදි ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න ඉන්න කැමති ස්ටුඩන්ට්ස්ලාට අපි වීඩියෝ එක අවසානයේදී අපේ නම්බර් එක පබ්ලිෂ් කරනවා. ඉතින් මේ තියෙන නම්බර් එකට කතා කරලා ස්ටුඩන්ට්ස්ලාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල්ස් ඩිස්කස් කරලා අපිට දෙන්න පුළුවන් බෙස්ම ඔප්ෂන් එක අපේ එමරල්ඩ් අයල් එඩියුකේෂන් ආයතන විසින් අනිවාර්යයෙන් අපේ ස්ටුඩන්ට්ස්ලාට ලබා දෙනවා. ඉතින් මිස්ටර් කල්ප අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. තැංක හෙසදී ඉතින් මටත් අද ඉන්වයිට් කරාට ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම ඔයගලන්ටත් ගොඩක් ස්තුතියි. ඉතින් මම ඔයගලන්ට ඉන්වයිට් කරනවා අපේ Facebook පිටුවට සහ Instagram පිටුවට සම්බන්ධ වෙලා අපේ අලුතෙන්ම ස්ටඩි අබ්‍රෝඩ් එක ගැන එන්න මොනවාද අප්ඩේට්ස් කියලා බලන්න කියලා. ඉතින් ඒත් එක්කම මම ඔයගොල්ලෝ හැමෝටම ඉන්වයිට් කරනවා ඔයගලන්ට ස්ටඩි අබ්‍රෝඩ් කියන ඩ්‍රීම් එක තියෙනවා නම් අදම අපිට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයගලන්ගේ විස්තර දැනගෙන ඔයගලන්ගේ ස්ටඩි අබ්‍රෝඩ් කියන ඩ්‍රීම් එක අපිත් එක්ක හැබෑ කරගන්න. තැංක යු. නැවතත් අපි මේ වගේ වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.